ඔන්න අද මම අරගෙන ආවේ ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක් වගේම මේ අපි ජීවත් වෙන මේ කොමගනේ කියන මේ නගරයේ වැඩිම ප්‍රසිද්ධ මේ සෝස් කස්දොන් කියන මේ කෑම වර්ගෙට තමයි. ඉතින් අද මට හිතුණා ඒක හදන හැටි අරගෙන එන්න. ඊට කලින් අපි මේ කොමගනේ තියෙන සෝස් කස්දොන් එකක් කාලා එන්න කියලා රෙස්ටුරන්ට් එකට ඉස්සෙල්ලා ගියා. ඒක කාලා ඇවිල්ලා ඊට පස්සේ අපි ගෙදරදී සෝස් කස්දොන් එක හදමු වෙනවා. එහෙනම් වෙන්නකෝ යන්න ඉස්සෙල්ලා රෙස්ටුරන්ට් එකට ගිහින් එන්න. මම ඒ යන ගමන් වටපිට ටිකක් ගත්තා. අද ගොඩාක් හිමෙලා ඒක නිසා හරිම ලස්සනයි. හැබැයි සීතලයි හරියට. රෙස්ටුරන්ට් ගොඩාක් තියෙනවා. කොයි එක තෝරගන්නවද කියලා හිතා ගන්නත් බෑ. ඒකම එකක් රවුමක් කරකුණා. හොඳ එකක් තෝරගමු වෙනවා. මේ වගේ සෝස් කස්දොන් වලින් හදපු ලන්ච් බොක්ස් විකුණන්න තියෙනවා. ඉතින් මම හිතුවා මේ මේජිතේ කියන මේ රෙස්ටුරන්ට් එක ගොඩක් ප්‍රසිද්ධ නිසා මේකට ගිහින් කාලා බලන්න. ඔන්න ඉතින් අපි කාර් එක නවත්තලා බැහැලා ගියා මේකේ කෑම කන්න කියලා. ඔන්න බලන්නකෝ අද යනකොට ඒ කඩේ අද වහන දවසලු. එහෙනම් අපි වෙන කඩේකට යමු නේද? මේ සුගන්න කියන කඩේට මම ඊට කලිනුත් ඇවිල්ලා කාලා තියෙනවා. මේකෙත් ගොඩක් රසයි. එහෙනම් අපි යමු කොහොමද කියලා බලන්න. ඉතින් මම අද ඕඩර් කළේ මම ගෙදරදිත් නිතරම හදන මේ සෝස් කසුදොන් කියන බෝල් එක තමයි. නම් බලමුකෝ රෙස්ටුරන්ට් එකේ කොහොමද කියලා. ඉතින් ඔන්න අපට ගෙනත් දීලා ගියා. මේක සාමාන්‍යයෙන් ගාන ඔයාලටත් දැනගන්න තමයි මම මේ පහලින් දාලා තිබ්බේ. එහෙනම් අපි කාලා බලමුකෝ කොහොමද කියලා. ඉතින් මේ මස් එක කන්න පහසු වෙන්න මේ වගේ කපලා තමයි තියෙන්නේ. ඉතින් ජපානයේ සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකට ගියත් ගෙදරත් අනිවාර්යෙන්ම මේ මිසෝ කියන සුප් එක නම් තියෙනවා. වරදින්නෙම නැතුව. අදත් ඔන්න සුප් එකයි පිකල්ස් ටිකයි නම් අපට අදත් තියලා තිබුණා. බත් එක නම් ගොඩාක් රස වුණා. මෙහි කෑම කනකොට ඉතදකිමස් කියනවා. කෑම කාලා ඉවරුනහම ගොච්සෝ සමාදෙස්ත කියලා කෑම එකට ආචාර්ය කළා තමයි කාලා ඉවර කරන්නේ. සාමාන්‍යයෙන් මේ කොමගනේ පැත්තේ අය මේ පැත්තට ආවේනික වුණ වචනයක් තමයි ඉතදකිමස්ත කියලා කියන එක. මටත් මුලින්ම කොමගනේ පැත්තට ආවම ගොච්සෝ සමාදෙස්ත නෙමෙයි නේද මේ කියන්නේ කියලා හිතුණා. ඒකත්
රසට කෑවා කියලා කෑමට ආචාර කරන වචනයක් තමයි. ඔන්න මම කාලා ඉවර වෙලා ආපහු යන ගමනුත් මේ පැත්තේ තියෙන රෙස්ටුරන්ට් කීපයක් පෙන්නගෙන යන්න ආවා. මේ කිරක්කු කියන එක, ඉනගකි කියලා තව එකක්. මේ දෙකේම සෝස් කසුදුන් ගොඩාක් රසයි කියලා ප්‍රසිද්ධම කඩ දෙකක් තමයි. ඔන්න ඉතින් දැන් ඉඳලා අපි බලමු කොහොමද මේ සෝස් කසුදුන් එක හදන්නේ කියලා. ඇත්තටම ගොඩාක් රස කෑමක් මේක. ඉතින් මේක හදන්න උවමනා වෙන්නේ පෝක් පෙති දෙකක්. ඉතින් ඕගොල්ලෝ පෝක් කන්න අකමැති කෙනෙක් නම් ඕගොල්ලන් මේක චිකන් වලින් හදලා බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි. මුලින්ම අපි මේ සෝස් කසුදුන් වලට අවශ්‍ය වෙන සෝස් එක හදාගමු. මම මේ කියලා තියෙන ප්‍රමාණ හරියටම දාලා බලන්නකො. එතකොට රසම රස සෝස් එකක් අපිට හදාගන්න පුළුවන්. ඔක්කොම ජාති ටික හරියට මැනලා අරගෙන ඊට පස්සේ ලිපේ තදට ගින්දර දාලා විනාඩි 2ක් විතර හොඳට උතුරගෙන එනකොට ලිප ඕෆ් කරගන්න. ඉතින් දැන් ඔන්න අපේ සෝස් එක හදලා ඉවරයි. දැන් අපි කූවා ටිකක් මේ වගේ කපලා තියාගෙන ඊට පස්සේ අපි අර ලෑස්ති කරගත්ත මස් පිටි ටිකේ හයිය හරිය චූට්ටක් පිහිටුඩින් මේ වගේ කපලා ලෑස්ති කරලා අරගමු. ඊගවට අපි මේ මස් පිටි ටික බෙදගන්න හදන සුදු පිටියකේ පැටේ එක හදාගමු. මේකට ඕනේ එක පිත්තරයකුයි පාන් පිටි මේසෑන්දි 4කුයි වතුර මිලිලීටර් 50කුයි. මේ ටිකෙන් අපිට ටිකක් කනකම බැටේ එකක් හදාගන්න පුළුවන්. දැන් අපි මේකට අවශ්‍ය වෙන පාන් කුඩු එකක් මේ වගේ ලෑස්ති කරලා තියාගෙන මස් පෙත්ත බැටේ එකේ ගාලා ඊට පස්සේ පාන් කුඩු එකේ ගාලා අපි මේක හොඳට රත් වෙච්ච තෙල් එකක බෙදලා අරගමු. අපි මස් පිටි දෙකම මේ වගේ දෙපැත්තම රන්වන් පාට වෙනකම් බෙදලා අරගමු. චුට්ටක් තෙල් බේරෙන්න තියලා ඊට පස්සේ බෙදගත්ත මස් පිටි දෙක අර අපි හදාගත්ත සෝස් එකට දාලා අරගමු. අපි මේ මස් එක මොනවත්වත් ලුණු ගම්මිරිස් දාන්න නැතුවනේ බෙදලා අරගත්තේ. මේක අපි මේ සෝස් එකට දාලා ඒක උරා ගත්තාම තමයි මේ මස් එකේ රස අරගන්නේ. ඊට පස්සේ මේ වගේ කෑලි වලට කපලා ඊට පස්සේ අපි බෙදාගත්ත සුදු බත් එකට සෝස් එකෙන් චුට්ටක් මේ සැන්දක් විතර වක් කරලා ඒකට ගෝවා ටිකක් වැඩියෙන් පිරෙන්න දාගන්න. ඒක උඩට සෝස් ටිකක් වක් කරලා අරගෙන ඊට පස්සේ අපි අර කපාගත්ත මස් එක මේක උඩින් තියනවා. තියලා ඉවර වෙලා ආයෙත් අපි මේ මස් එකට මේ වගේ සෝස් ටිකක් වක් කරගන්නවා. මේ සෝස් එක
ගොඩක් රස නිසා මේකෙන් තමයි මේ සෝස් කසුදුන් කියන එක හදාගන්නේ. ඉතින් ඔන්න මමත් මිසෝ සුප් එකකුත් තියලා සෝස් කසුදුන් එක හදලා ගත්තා. ඇත්තටම ගොඩාක් රස වුණා. අපි මේක කාලා බැලුවා. මම මේක නිතරම ගෙදර හදන කෑමක්. එහෙනම් ඕගොල්ලෝ පුළුවන් වෙලාවක ඔයාලා සමහර විට පෝක් කන්න නැති කෙනෙක් නම් මේක චිකන් පෙත්තෙන් හදාගන්නත් පුළුවන්. ඕගොල්ලන් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනයක් කරන ගාම අද අපිත් එක්ක රැඳුන ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. どうもありがとうございました。